1906 දී ජපානයේ ගම්බද පළාතක උපත ලැබූ පුංචි කොළුවෙක් හිටියා. ගරාජයක් අසල සෙල්ලම් කරමින් ඔහු නිතරම යන්ත්‍ර සූත්‍ර ගැන වාහන ගැන සිහින මැව්වා. වාහනවලට ඉතාම ආශා කළා. මොහුගේ පියා බයිසිකල් අලුත් වැඩියා කරන්නේ. ඒ නිසා ඔහු කුඩා කාලයේදීම විවිධ යන්ත්‍ර සූත්‍ර එක්ක බයිසිකල් එක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. පුංචි කාලේ ඉඳලම තිබෙන නොනීත ආශාවයි සිහිනයයි ලබාගත් අත්දැකීම් තමයි අවසානයේ හොන්ඩා කියන යෝධ සමාගම බිහි කරන්න ආරම්භය ගන්නේ. සාම්ප්‍රදායික අධ්‍යාපනයට දක්ෂයෙක් නොවූ සෙයිචිරෝ වයස 15 දී ටෝකියෝවට යනවා. එහිදී ඔහු ආධුනිකයෙක් විදිහට මෝටර රථ අලුත් වැඩියා කරන ආයතනයක වැඩ කරනවා. විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන සිද්ධ වෙන සොයිචිරෝ ඔහුට හිමිකරුගේ දරුවව බලා ගන්න සිද්ධ වෙනවා. මොනවා වුණත් ඒ ගැන දෙපාරක් නොහිතා ඔහු ඒ අවස්ථාව පවා තමන්ගේ දැනුම අත්දැකීම් වැඩි කරගන්න යොදා ගන්නවා. කාලයත් එක්ක ඔහුගේ මේ දක්ෂතා ඔහුට මෝටර රථ අලුත් වැඩියාවට අවස්ථාව ලබා දෙනවා. වසර 6ක් මේ විදිහට පුහුණු වෙන සෙයිචිරෝ හිතනවා දැන් මගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න කාලේ හරි කියලා. ඒ අනුව ඔහු 1928 දී වයස 22 දී ආර්ෂෝකායි නමින් තමන්ගේම වාහන අලුත් වැඩියා කරන ස්ථානයක් ආරම්භ කරනවා. ඔහුගේ සිහිනය අතිවිශාලයි. ඔහු නව ව්‍යාපාරයේ තුලින් හැමදාම දකින්නේ ඔහුගේ විශාල සිහිනය. ඔහු මේ සිහින අතරේ ඉන්න ගමන් විවිධ අත්හදා බැලීම් කරමින් විවිධ පරීක්ෂණ කරමින් තමන්ගේ ව්‍යාපාරය ඉදිරියට අරගෙන යනවා. ඔහු මේ අතර පිස්ටන් මුදු නිෂ්පාදනයට අත ගහනවා. පළමු උත්සාහය අසාර්ථකයි. සියලුම පිස්ටන් මුදු තත්ත්වපාලන පරීක්ෂණය අසමත් වෙනවා. ඔහු හොයනවා තමන් අසමත් වීමට හේතුව මොකක්ද කියලා. ඔහු දැනගන්නවා තමන්ට තියෙන දැනුම මදි මේ පිස්ටන් මුදු නිෂ්පාදනයට. එහෙම හිතන සෙයිචිරෝ විශ්වවිද්‍යාලයකට සම්බන්ධ වෙලා ලෝහ විද්‍යාව ඉගෙන ගන්නවා. අවසානයේ ඔහු ටොයටා සමාගමට පිස්ටන් මුදු සපයන ප්‍රධාන සැපයුම්කරු බවට පත් වෙනවා. ඒත් එක්කම මේ විදිහට ජනප්‍රිය වෙමින් යන සෙයිචිරෝගේ ව්‍යාපාරය දෙවන ලෝක යුද්ධයේදී බෝම්බ ප්‍රහාරවලට ලක් වෙන්න සිද්ධ වෙනවා. දෙවන ලෝක යුද්ධයේ ඇතිවෙන බෝම්බ ප්‍රහාරවලින් සෙයිචිරෝගේ ව්‍යාපාරය කඩාගෙන වැටුණට සෙයිචිරෝගේ හිතේ තියෙන සිහිනය, අදිෂ්ඨානය, නොපසුබට උත්සාහය කිසි කෙනෙකුට බිඳහෙලන්න හැකියාව හම්බ වෙන්නේ නැහැ. ඔහු නැවතත් මේ ව්‍යාපාරය ගොඩනගනවා. මේ විදිහට ගොඩනගන ව්‍යාපාරය ඔහුට තව අභියෝගයකට මුහුණ දෙන්න අවස්ථාවක් උදා කරනවා. ඒ තමයි නොහිතූ ලෙස භූමි කම්පාවකින් මේ ව්‍යාපාරය මුළු මුනින්ම විනාශ වෙනවා. මේ බිඳ වැටෙන ව්‍යාපාරය දිහා බලන සෙයිචිරෝ කල්පනා කරනවා මේ අවස්ථාවේදී නැවත ගොඩනගන්නේ කොහොමද කියලා. තමන්ට හැමදාම තියෙන්නේ ලොකුම ලොකු සිහිනයක්. ඒ සිහිනය හඹා යාමේ දැඩි අවශ්‍යතාවයක්. සෙයිචිරෝ ඉතිරි වෙච්ච සියලු යන්ත්‍ර සූත්‍ර එකතු කරගෙන මේ සියලුම යන්ත්‍ර සූත්‍ර ටොයටා සමාගමට විකුණා දමනවා. මේ සියලු බාධක මැද්දේ ඔහු කිසිදාක ඔහුගේ ගමන නතර කළේ නැහැ. ඔහුගේ සිහිනය සැබෑ වෙනතුරු ඒ වෙනුවෙන් කැපවීම, අත්හදා බැලීම, දරා ගැනීම, අසාර්ථකත්වයට අලුත් විදිහකට මුහුණ දීම මේ සියල්ල දිහා ධනාත්මක බැලීම ඔහුගේ සාර්ථකත්වයේ රහස වුණා. 1946 දී දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජපානයේ ඉන්ධන හිඟයක් ඇති වෙනවා. මිනිසුන්ට මේ ඉන්ධන හිඟය නිසා ගමනාගමනයට ක්‍රමයක් නැති වෙනවා. මේක අවස්ථාවක් කරගන්න සෙයිචිරෝ හොඳින් කල්පනා කරනවා මේක කොහොමද තමන්ගේ ව්‍යාපාරයට යොදාගන්නේ කියලා. ඔහු කුඩා ජෙනරේටරයක් අරගෙන ඒක බයිසිකලයකට සවි කරලා බලනවා මේකෙන් වැඩක් ගන්න පුළුවන්ද කියලා. හිතුවේ නැති විදිහට ඒක මිනිසුන්ගේ ගමනාගමනයට සහාය සපයන වාහනයක් බවට පත් වෙනවා. මෙන්න මෙහෙම තමයි Honda Technical Research Institute හි පළවෙනි ආරම්භය සිද්ධ වෙන්නේ. 1948 දී Honda Motor Company Limited නිල වශයෙන් පිහිටවනු ලබනවා. මුලින්ම ඔවුන් සාර්ථක කරගන්නේ D-type Dream මොටරසයිකලය. ඉන්පසු සුපර් කබ් නම් වූ මොටරසයිකලය ලොව පුරා සාර්ථක වෙනවා. තමන් විසින්ම පැදලා සහතික කරගන්න බයිසිකලයක් තමයි එයා පාරිභෝගිකයෝ වෙනුවෙන් අලෙවි කරේ. ගුණාත්මක භාවය පිළිබඳව, කාර්යක්ෂම භාවය පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන ඉන්න සෙයිචිරෝ තමන්ගේ පාරිභෝගිකයට හැම වෙලාවෙම ලබා දුන්නේ උසස්ම භාණ්ඩ. ඒ නිසා තමයි සෙයිචිරෝ 1960 වෙනකොට ලෝකයේ විශාලතම මොටරසයිකල් නිෂ්පාදකයා බවට පත් වෙන්නේ. එතනින් නවතින්නේ නැහැ. මේ ඔහුගේ ගමනේදී ඒ අතරේ තමයි ඔහු මෝටර රථ කර්මාන්තයට පිවිසෙන්නේ. සෙයිචිරෝ හොන්ඩා කියලා කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ව්‍යවසායකත්ව ගති ලක්ෂණ සහිත ව්‍යවසායකයෙක්. අත්හදා බැලීම් වලට බිය නොවිච්ච, අභියෝග වලට බිය නොවි මුහුණ දී නිරන්තරයෙන් නව අත්හදා බැලීම් සිදු කරමින්
පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන් සොයමින් සමාජයට අවශ්‍ය දේවල් නිර්මාණය කරමින් තමන්ගේ කාලය, ශ්‍රමය, දාඩිය, මහන්සිය කැප කරමින් ඊටම දක්ෂ ලෙස තමන්ව හසුරුවපු පුජ්‍යලයකට. ඒ නිසා තමයි කඩා වැටීම් දරා ගනිමින් නැවත නැවත නැගී සිටියේ. ඔහු පැවසුවේ වරක් සාර්ථක වන්නට සිය වතාවක් අසාර්ථක වන්නට බිය වෙන්නට එපා කියලා. ඔහුගේ දර්ශනය අදටත් හොන්ඩා සමාගමේ සෑම නිෂ්පාදනයකම තියෙනවා. ඉතින් සේයිචිරෝ හොන්ඩාගේ ජීවිත කතාව ගැන ඔබේ අදහස කුමක්ද? ඔයාට පුළුවන් පහතින් කමෙන්ට් කරන්න.